සුබ දවසක් හැමෝටම අද වීඩියෝ එක ඩයට් කරන ඔයාලට. මේක ඔයාලට බ්‍රෙක්ෆාස්ට් එකක් වගේම ඩෙසර්ට් එකක් විදිහටත් කන්න පුළුවන්. මේකට අද මම අරගෙන තියෙන්නේ මිදි, ඒ වගේම දෙලුම්, ඒ වගේම ස්ට්‍රෝබෙරි ඇපල් අරගෙන තියෙනවා. ඔයාලා ආස පළතුරක් මේකට ගන්න. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේ ටික කපා ගන්න තමයි. මම මේ මිදි ටිකක් දෙකට කපා ගන්නවා. එතකොට අපිට කන්න උනත් ලේසියිනේ. මේ බ්‍රෙක්ෆාස්ට් එක හදාගන්න වැඩි වෙලාවක් යන්නෙත් නෑ. ඒ වගේම අපේ ඇඟටත් ගොඩක් හොඳයි. අපිට මේකට තව ඕන කරන්නේ මුද්ද රස් බලන්. මුද්ද රස් බලන් කන්න කැමති නැත්නම් රටේ ඉඳි උනත් ඔයාලට මේකට ගන්න පුළුවන්. ආමන්ඩ් තියෙනවා නම් ඔයාලට මේකට එකතු කරගන්න පුළුවන්. නැති උනත් කමක් නැහැ. හැබැයි තියෙනවා නම් ගොඩක් රසයි. ඊට පස්සේ මේ ටික ඔක්කොම ලෑස්ති කරගෙන මේ එකතු කරගන්නේ ග්‍රීක් යෝගට්. නැත්නම් ඔයාලට නන් ෆැට් යෝගට් උනත් ගන්න පුළුවන්. මේ ටිකට අපි මී පැණි ටිකක් දාලා මික්ස් කරගන්න තමයි තියෙන්නේ. ඔයාලා මේක ඩෙසර්ට් එකක් විදිහටත් කාලා බලන්නකෝ, හරිම රසයි.